අපි අද බලමු ලේසියෙන් විනාඩි 5කින් කොහොමද ලඩු හදාගන්නේ කියලා. මුලින්ම අපි අවශ්‍ය කරන ද්‍රව්‍ය බලමු. මුලින්ම අපිට ඕනි කරනවා සීනි. සීනි ග්‍රෑම් මම මෙතන අරන් තියෙනවා ග්‍රෑම් 100ක්. මම ගරන් තියෙන මෙතන රතු සීනි. ඊට අමතරවම කපාගෙන අරන් තියෙනවා කජු. එහෙම ගත්තාම වියලි මිදි සහ රටයින්දි. මේ තියෙන්නේ රුලන් මම අරන් තියෙන 250 සහ ඇස්ට්‍රා. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් අතර තමයි අපිට ඕන කරන්නේ මේ ලඩු එක හදන්න. හරි. මුලින්ම තාච්චියක් ලිපේ තියලා කබල රත් වෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් මේ කරන්න යන්නේ රුලන් ටික බැද ගන්න. මොකද අපි රුලන් බැදලා නෙමෙයි තිබ්බේ. මේ රත් කරගත්ත චාතියට අපි රුලන් ටික එකතු කරගන්නවා. මේ විදිහට දාලා රුලන් ටික තාච්චියට දාපු වෙලේ ඉඳන් හොඳට හැදි ගන්න ඕනේ. මොකද නැත්තම් මේකේ පැත්තක් විතරක් පාට වෙනවා, පැත්තක් කර වෙනවා. එහෙම වුණොත් අපිට අර නියම පදම ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මේ විදිහට හොඳට තාච්චියට රුලන් ටික දාපු වෙලේ ඉඳන් හොඳට කලවම් කරන්න ඕනි. මොකද මේ රුලන් ටික ඉක්මනට පැත්ත කර වෙලා අඩි අල්ලනවා. ඒක නිසා හොඳට කලවම් කරගන්න ඕනි. දැන් පේනවා මේ ටිකක් පාට වෙනස් වීගෙන එනවා. අර සුදු පාට නෙමෙයි. දැන් ටිකක් කහ පාටට හුරු පාටක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම නියම පදම හොයා ගන්න පුළුවන්. අපිට මෙහෙම අත්තට මෙහෙම අල්ලලා බලනකොට නිකන් කුඩු කුඩු වැටෙනවා නම් අපිට නියම ප්‍රමාණයට බැදලා තියෙනවා. ඊට පස්සේ මමයි ඇතලියක් ලිපෙන් තියලා අපි මේකට දාන ඉතුරු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හදාගමු. මම මුලින්ම බටර් ටික දාගන්නවා තාච්චියට. බටර් ටික මෙල්ට් වෙන්න දෙනවා. මේකත් මෙල්ට් වෙන්න දෙන්න, ගොඩක් පිච්චෙන්න දෙන්න එපා. මොකද එහෙම වුණොත් ලඩු වල පැහැය වෙනස් වෙන්න ගන්නවා. ටිකක් දිය වුණාම විතරක් ඇති අපිට මේ බටර් ටික. ගොඩ කර වෙනකන් තියන්න එපා. ඊට පස්සේ මම මේකට කජු ටික එකතු කරගන්නවා. කජු ටික එකතු කරගෙන කලවම් කරලා කජු ටික මුලින්ම බැද ගන්නවා. කජු ටික බැදෙන්න ටිකක් වෙලා යනවා. ඒක නිසා මුලින්ම මම කජු ටික එකතු කරගත්තා. මේ විදිහට කජු ටික රන්වන් පාට වෙලා එනකොට තමයි අපි ඉතුරු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාන්නේ. ඊට පස්සේ මම මිදි අපේ රටේ ඉඳි ටිකයි එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. වග බලා ගන්න ඕනේ මේ පැහැය වෙනස් වෙන නොවන විදිහට මේක කලවම් කරගන්න ඕනි. සාමාන්‍ය මිදි මේ වගේ පිම්බිලා ආවට පස්සේ ඒ කියන්නේ හොඳට මිදි ටික බැදිලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ලිප ඔෆ් කරගන්න. ඊට පස්සේ මේ හදාගත්ත මිශ්‍රණේ උඩට කලවම් කරලා ලිප ඔෆ් කරලා මම අරන් අපේ රුලන් ටිකට එකතු කරගන්නවා. මේ විදිහට අර තියෙන බටර් වල තියෙන තෙල් වගේ තියෙන බටර් ටිකත් එක්කම මේ මික්ස්චර් එක සම්පූර්ණයෙන්ම මම අපේ ලඩු එකට දානවා. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා මම ඒකට සීනි ටිකක් දාලා සීනි ටිකක් මේක මේ අපි සීනි කර ගන්නව නෙමෙයි. සීනි චුට්ටක් පොඩ්ඩක් දිය වෙන්න තියලා ඒකට ඇල් වතුර ටිකක් දාන එක තමයි කරන්නේ. වතුර දාලා කලවම් කරන එක. මේක මේ අපි මේක මේ පැහැ වෙනස් කරලා කරන එකක් නෙමෙයි. සුදු පාටට තමයි මේක තියෙන්න ඕනේ. නැත්නම් ලඩු වල පාට වෙනස් වෙනවා. මේ විදිහට සීනි ටික හොඳට තිය කර ගන්න ඕනේ. මේ සීනි ටික කළු කර ගන්නව නෙමෙයි. සීනි ටික වතුර ටික දාලා තිය කරගන්න එක කරන්නේ. මේ විදිහට හොඳට සීනි කැටි ටික දිය කර ගන්න ඕනේ. සීනි වලට වතුර දාලා. දැන් පේනවා අපේ සීනි ටික කැටයක්වත් නැති වෙන හොඳට දිය වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ සීනි මිශ්‍රණය අරගෙන අර රුලනුයි අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් දාපු භාජනයට දානවා.
අපිට ඒ කියන්නේ ගුලි කරන්න අතේ පදමට ගුලි කරන්න පුළුවන් වෙන ප්‍රමාණයට වෙනකම් අපි අර විදිහට අපි හදාගත්ත සීනි මිශ්‍රණය එකට එකතු කරනවා. එකතු කරලා හොඳට කලවම් කර කර මේ විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ලස්සනට අපේ ලඩු ටික අපිට කැමති ප්‍රමාණයකට ගුලි කරගන්න.